සුබම සුබ දවසක් වේවා යාළුවනේ. අදත් ශිනාලි ඇන්තෝරියම් වෙතින් 8 වන ප්ලාන්ට් සේල් එක තමයි මං ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ. ඉතින් අපි බලමුද මං ඔයාලා වෙනුවෙන් අරගෙන ආපු පැල මොනවද කියලා. අද අංක 1ට තියෙන්නේ ෆ්ලෑෂ් එකක්. මෙන්න මේ ලස්සන ෆ්ලෑෂ් එක. එයාගෙන් ලොකු බුෂ් එකක් තියෙන මද ප්ලාන්ට් එකක් ගස් දෙකක කට් මුල් සහිත මල් පිරුණු. බලන්නකෝ මේ ගේ ලොකු බුෂ් එකක් තමයි අද ඔයාලට දෙන්නේ. මෙයාව මං අද ඔයාලට රුපියල් 3000කට දෙනවා. එයාගෙම මල් සමග පැල තියෙනවා. මේ පැලයක් රුපියල් 1000යි. පැල දෙකක් තියෙනවා. දෙන්නෙකුට දෙන්න පුළුවන්. අංක 1 ලොකු බුෂ් එක රුපියල් 3000යි. මල් සමග පොඩි පැලය 1000යි. මේ ෆ්ලෑෂ් එකේ මේ සීඩ් ප්ලාන්ට් එකක් තියෙනවා. අංක 2ට තියෙන්නේ මේ වර්ගයේ ෆ්ලෑෂ් එකේ සීඩ් එකක්. සමහර වෙලාවට එයා ෆ්ලෑෂ් වෙනවා, සමහර වෙලාවට නෑ. ඒ ප්ලාන්ට් එක 700යි. අංක 2 රුපියල් 700යි. අංක 3ට තියෙන්නේ ප්‍රින්සස් අමාලියා කට්මුල් සහිතයි. මේ ලොකු ප්ලාන්ට් එක 750යි. මලත් සමග මේ පොඩි ප්ලාන්ට් එක රුපියල් 500යි. අංක 4ට තියෙන්නේ ඇබ්සලූට් ග්‍රීන්. මල් 3යි 4යි 5යි. මේකත් මලක් මේ කෙමිය තියෙන්නේ. කෙමියට මල් පෙත්ත නිකන් කොලේ වගේ තමයි ඇවිත් තියෙන්නේ. මේ ප්ලාන්ට් එක 850යි. මලත් සමග මේ පොඩි ප්ලාන්ට් එක 350යි. අංක 4 ලොකු මද ප්ලාන්ට් එක 850යි. පොඩි පැලේ 350යි. අංක 5ට තියෙන්නේ ඇරිසපින්. මෙයා නෙදර්ලන්ත එකක්. මෙයාත් ලොකු ප්ලාන්ට් එකක්. මෙයා දෙනවා රුපියල් 600කට. අංක 5 රුපියල් 600යි. අංක 6ට තියෙන්නේ මෙයිනි මලක් සමග කට්මුල් සහිතයි. මෙයිනි ප්ලාන්ට් එක රුපියල් 600යි. අංක 6 600යි. අංක 4 තියෙන්නේ මේ සීඩ් ප්ලාන්ට් එකක්. මේක රෝස පාටට දම් පාටටත් වගේ චුට්ටක් උරුයි. මල් දෙකක් සමග කට්මුල් සහිතයි. අංක 7 සීඩ් ප්ලාන්ට් එක 850යි. අංක 8ට තියෙන්නේ ඔබෙක් ලොකුම ලොකු ඔබෙක් ප්ලාන්ට් එක. මෙන්න මෙයා දෙනවා ඔයාලට මම 350කට. අංක 9ට තියෙන්නේ අයිවා. මෙයාගේ මල ලස්සන වෙන්නේ මේ ගහ සාමාන්‍යයෙන් ටිකක් ලොකු වුණාම මේ මල හරිම ලස්සනයි. අංක 9 කට්මුල් සහිතයි. අංක 9 වලට මම දෙනවා රුපියල් 500කට. අංක 10ට තියෙන මෙන්න මේ රෝස පාට ලිලිපුට් ප්ලාන්ට් එක. එයාගේ මේ පැලයකුත් තියෙනවා කට්මුල් සහිතයි. මේ ප්ලාන්ට් එක මම ඔයාලට දෙනවා රුපියල් 400කට. අංක 10 රුපියල් 400යි. අංක 11ට තියෙන්නේ බ්ලැක් කාඩිනල් බුෂ් එකක් තියෙන්නේ පැල දෙකක. ලොකුයි. මෙයාගේ නම මලක් තිබුණ මල නම් පර වෙලා. මේ ප්ලාන්ට් එකේ නම් මලක් තියෙනවා. මේ කට් කරන්න පුළුවන්. මේ ගස් දෙකේ බුෂ් එක බ්ලැක් කාඩිනල් මම ඔයාලට රුපියල් 1500කට දෙනවා. අංක 11 බ්ලැක් කාඩිනල් 1500යි. අංක 12ට තියෙන්නේ මෙන්න මෙයාත් හරිම ලස්සන මලක්. ලොකු ප්ලාන්ට් එකක් තියෙනවා. එයාගෙන් ප්ලාන්ට් දෙකක් තියෙනවා ඒ වර්ගෙන්. ලොකුයි කට්මුල් සහිතයි. මේ එක ප්ලාන්ට් එකක් වලට රුපියල් 500කට දෙනවා. අංක 12 රුපියල් 500යි. දෙන්නෙකුට අවස්ථාව තියෙනවා. අංක 13ට තියෙන්නේ බේබි පර්පල් මල් 5යි පොහොට්ටුවක් තියෙනවා. කට්මුල් සහිතයි. බේබි පර්පල් මෙයාව දෙනවා ඔයාලට රුපියල් 1300කට. අංක 13 රුපියල් 1300. අංක 14ට ඉන්නේ මෙන්න මෙයා. බලන්නකෝ එයාගේ ලස්සන හරිම ලස්සනයි. මේ මම හරිම ආස මලක් මේක. මෙයාගෙන් මල් සමග ප්ලාන්ට් 4ක් තියෙනවා. මෙන්න මේ තියෙන්නේ මේ ප්ලාන්ට් 4 මේ ප්ලාන්ට් 3ක් 500යි. මේ සාමාන්‍ය පොඩි ප්ලාන්ට් එක දෙනවා 400කට. මේ මල් දෙක තියෙනවා. ඒක සමහර වෙලාවට මල් පර වෙන අවස්ථාවක් තියෙනවා. ඔයාලට පැල ඉවනකොට මේ වෙන පැල නම් නෙමෙයි ඉවන්නේ. මේ පෙන්නනම් පැලම තමයි ඉවන්නේ. එහෙම වෙන පැල ඉවනවා කියලා හිතන්න එපා. මල් පර වුණාම මල් අයින් කරන්න වෙනවා. මම සමහර අයට නම් කියනවා මේ මෙහිමයි මල් පර වෙලා. ඒගොල්ලන් කියනවා කමක් නැහැ ඉවන්නේ කියලා. මේ ලොකු ප්ලාන්ට් 3 එකක් රුපියල් 500යි. පොඩි ප්ලාන්ට් එක රුපියල් 400යි. මෙන්න මෙයාගේ අංක 14. අංක 15ට තියෙන්නේ රේන්බෝ
මේ තියෙන මගේ මද ප්ලාන්ට් එක රේන්බෝ. මෙයා හරිම ලස්සනයි. එයාගේ මල් සමග පැලයක් තියෙනවා. මෙන්න මෙයා. එයා රුපියල් 1000යි. පොඩි පැල 10ක පැකේජ් එකක් තියෙනවා. පැල 10 කිව්වට මේ සමහර ඒවායි දෙක දෙක වගේ තියෙනවා. එකෙක් තියෙනවා. මෙයාගේ තියෙනවා. සමහර පැලවල පැල දෙක දෙක වගේ තියෙනවා. මේ පැල 10ම රුපියල් 2700යි. අංක 15 මල සමග පැලය රුපියල් 1000යි. පොඩි පැල 10 2700යි. අංක 16 අංක 16ට තියෙන මෙන්න මේ ලොකුම ලොකු පිලෝ ප්ලාන්ට් එක කට්මුල් සහිතයි. එයා ගොඩක්ම ලොකුයි යාළුවනේ. අංක 16 මම ඔයාලට දෙනවා රුපියල් 1500කට. අංක 14 තියෙන මෙන්න මේ ප්ලාන්ට් එක. එයත් ගොඩක්ම ලොකුයි කට්මුල් සහිතයි. බලන්නකො එයාගේ ලොකු. අංක 17 රුපියල් 850යි. අංක 18ට තියෙන මෙන්න මේ ප්ලාන්ට් එක. එයා හරිම ලස්සනයි යාළුවනේ. බලන්නකො එයාගේ පත්‍ර දිගටි හරිම ලස්සනයි කට්මුල් සහිතයි. අංක 18 මම ඔයාලට දෙනවා රුපියල් 1500කට. අංක 19ට තියෙන මෙන්න මේ ප්ලාන්ට් එක. බලන්නකො එයාගේ කොළේ ලස්සන. හරිම ලස්සනයි කට්මුල් සහිතයි. පැල 3ක් වගේ තියෙනවා. ඔයාලට පැල බෝ කරගන්නත් පුළුවන් කට් කරලා. අංක 19 මම ඔයාලට දෙනවා රුපියල් 1000කට. අංක 20ට තියෙන මෙන්න මේ ලොකුම ලොකු ප්ලාන්ට් එක. එයාත් ගොඩක්ම ලොකුයි. එයාගේ පත්‍රයේ රටාවක් තියෙනවා. හරිම ලස්සනයි. අංක 20 මම ඔයාලට දෙනවා රුපියල් 1000කට. අංක 21ට තින්නේ මෙන්න මේ ප්ලාන්ට් එක. මෙයා නම් ටිකක් මිල වර්ගයක් යාළුවනේ. කට්මුල් සහිතයි. ඔයාලට කට් කරලා පැල බෝ කරගන්නත් පුළුවන්. අංක 21 රුපියල් 1900යි. අංක 22ට තියෙන්නේ මෙන්න මෙයා ring of fire කියන එක. එයාගේ කට්මුල් සහිතයි. අංක 22 පැල දෙකක් තියෙනවා. මේ ලොකු ප්ලාන්ට් එක රුපියල් 800යි. මේ පොඩි පැලේ දෙනවා ඔයාලට රුපියල් 250කට. අංක 23ට තියෙන්නේ මෙන්න මෙයා. එයාත් හරිම ලස්සනයි යාළුවනේ. කට්මුල් සහිතයි. අංක 23 රුපියල් 350යි. අංක 24ට තින්නේ ඇග්ලොනිමා පැකේජ් එකක්. මෙන්න මේ වර්ග කිහිපය ඇතුළත් වර්ග තියෙනවා 1 2 3යි 6යි 8යි. වර්ග 8ක් තියෙනවා. ඇග්ලොනිමා වර්ග 8 පැකේජ් එක අංක 24න් රුපියල් 600යි. අංක 25ට තියෙන්නේ ඒ පැකේජ් එකක් තියෙන්නේ මෙන්න මේ වර්ග. මේ වර්ග තියෙනවා 3යි 6ක්. වර්ග 6ක් තියෙනවා. අංක 25 රුපියල් 500යි. අංක 26ට තියෙන්නේ ප්ලාන්ට් 4ක පොඩි පැකේජ් එකක්. අංක 26 මේ ප්ලාන්ට් 4ම රුපියල් 200යි. අංක 27ට තියෙන මෙන්න මේ ලස්සන ඇග්ලොනිමා ප්ලාන්ට් එක. මෙයාගේ පොඩි පැල තියෙනවා. පොඩි පැලයක් රුපියල් 200යි. අංක 27 පොඩි පැල රුපියල් 200යි. අංක 28ට තියෙන්නේ මෙන්න මේ ඇග්ලොනිමා එක. එයා පොඩි නැහැ. සාමාන්‍යයෙන් ලොකුයි. අංක 28 රුපියල් 200යි. අංක 29ට තියෙන්නේ මෙන්න මෙයා. මෙයාත් හරිම ලස්සනයි. බලන්නකෝ එයාගේ ලස්සන. අංක 29ත් මම ඔයාලට දෙනවා රුපියල් 200කට. අංක 30ට තියෙන්නේ බිගෝනියා ප්ලාන්ට් දෙකක්. මේ ප්ලාන්ට් එකේ නම් පැල 3ක් වගේ තියෙනවා. මේක දෙනවා ඔයාලට රුපියල් 350කට. මේකෙත් පැල දෙකක් තියෙනවා. මේක දෙනවා රුපියල් 250කට. අංක 30 ලොකු එක 350යි. පොඩි පැලේ 250යි. අංක 31ට තියෙන්නේ මෙන්න මේ සැන්ඩ්‍රියානා පැලේ පැල දෙකක් තියෙනවා. අංක 31 රුපියල් 100යි. අංක 32ටත් තියෙන සැන්ඩ්‍රියානා එකක්. එයාගෙත් පැල දෙකක් තියෙනවා. අංක 32ත් රුපියල් 100යි. අංක 33ට තියෙන්නේ මෙන්න මෙයා. මෙයාගේ මලක් පිපෙනවා රෝස පාටින්. අද නම් මල නෑ. මල්
මල් කිනිති නම් තියෙනවා. මේ ප්ලාන්ට් එක දෙනවා ඔයාලට රුපියල් 200කට. අංක 34 තියෙන්නේ කැලතියා ප්ලාන්ට් එකක්. මෙන්න මෙයා. අංක 34 රුපියල් 150යි. අංක 35ට තියෙන මෙන්න මෙයා. අංක 35 රුපියල් 100යි. අංක 36ට තියෙන්නේ මෙන්න මේ ප්ලාන්ට් එක. එයා ටිකක් ලොකුයි. මෙයාගේ රතු පාටින් මලකුත් එනවා තව ටිකක් ලොකු වෙනකොට. මෙයාගේ නම් මලක් නැහැ. අංක 36 රුපියල් 500යි. අංක 37ට තියෙන මෙන්න මේ ප්ලාන්ට් එක. එයාගේ නම් ඔන්න මලක් එනවා. අංක 37 රුපියල් 200යි. අංක 38 තියෙන මෙන්න මේ ප්ලාන්ට් එක. මෙයාගේ නම් ගොඩක් පැල දානවා ලොකු වෙනකොට. අංක 38ත් රුපියල් 200යි. අංක 39 තියෙන මෙන්න මේ දිය කූඩලු එක. ඒකෙත් පැල කීපයක්ම තියෙනවා. එයා දෙනවා ඔයාලට රුපියල් 100කට. අංක 40ට තියෙන මෙන්න මේ ඕකීඩ් එක. මේ බලන්න මල් කිනිති කිහිපයක්ම තියෙනවා. ගොඩක්ම ලොකුයි. මෙයාගේ පැල 25කට වැඩිය තියෙනවා. මේ බුෂ් එකම මම ඔයාලට දෙනවා රුපියල් 1500කට. පැල ගොඩක්ම තියෙනවා මෙයාගේ. පැල 25කට වැඩිය වෙන්න තියෙනවා. අංක 40 රුපියල් 1500යි. අංක 41ට තියෙන්නේ මේ සිද්ධාර්ථ පැලයක්. මේකේ රතු පාට මලක් තමයි පිපෙන්නේ. මේ සිද්ධාර්ථ පැලේ මම ඔයාලට දෙනවා රුපියල් 500කට. අංක 41 රුපියල් 500යි. අංක 42ට තියෙන්නේ දවල් කඩුපුල් ප්ලාන්ට් එකක්. එයත් ගොඩක්ම ලොකුයි. මේ පැලේ මම ඔයාලට දෙනවා රුපියල් 500කට. මේක පිපෙන්නේ මේ සුදු පාට මලක්. මල බලන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මට ෆොටෝ එකක් දාන්න පුළුවන්. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මට කියන්න මම ෆොටෝ එකක් දාන්නම්. අංක 42 රුපියල් 500. අංක 43 තියෙන මෙන්න මේ ෆෝටෝස් එක. මේ ප්ලාන්ට් එක මේ ෆෝටෝස් ප්ලාන්ට් එක රුපියල් 350යි. අංක 43. අංක 44ට තියෙන මෙන්න මේ ප්ලාන්ට් එක. මෙයාගේ කොලේ හරිම ලස්සනයි. අංක 44 රුපියල් 250යි. අංක 45ට තියෙන මෙන්න මේ ප්ලාන්ට් එක. එයත් ෆෝටෝස් එකක්. අංක 45ත් රුපියල් 250යි. අංක 46ට තියෙන මෙන්න මේ ෆෝටෝස් එක. එයා රුපියල් 300යි. අංක 46 රුපියල් 300යි. අංක 47 මෙන්න මේ ලොකුම ලොකු ෆෝටෝස් ප්ලාන්ට් එක තමයි තියෙන්නේ. මෙයා ගොඩක් ලොකුයි. මෙයාගේ වැලුත් ගොඩක් දිගයි. ගොඩක්ම දිගයි. එයා රුපියල් 500කට දෙනවා. මෙයා රුපියල් 500යි. අංක 47 රුපියල් 500යි. අංක 48 තියෙන මෙන්න මේ ෆෝටෝස් ප්ලාන්ට් එක. එයාගේ වැල් ගොඩක්ම දිගයි. අංක 48 එයත් රුපියල් 500යි. අංක 49 තියෙන්නේ ලිප්ටික් ප්ලාන්ට් එකක්. අංක 49 ලිප්ටික් මෙයාගේ මේ තද රතු පාට මලක් තමයි පිපෙන්නේ. මෙයාවත් දෙනවා රුපියල් 500කට. අංක 49 රුපියල් 500යි. අංක 50ට තියෙන්නේ මෙන්න මේ මෙයාගේ නම මතක් වෙන්නේ නැහැ මට. අංක 50 හෝයා ප්ලාන්ට් එකක් තමයි තියෙන්නේ. එයාගෙත් මේ වැල් ගොඩක් දික් වෙච්ච හෝයා ප්ලාන්ට් එකක්. හොඳට හැදුණු මෙයාගේ මේ මල හරිම ලස්සනයි මෙරුන් කලර් වගේ. ෆොටෝ එකක් ඕන්න මං අවශ්‍ය කෙනෙකුට දාන්නම්. මේ හෝයා එකේ මල බලන්න ඕන නම් අවශ්‍ය කෙනෙක් කියන්න මම ෆොටෝ එකක් දාන්නම්. එයාවත් දෙනවා රුපියල් 600කට. අංක 50 රුපියල් 600යි. හරි ඉතින් මගේ යාළුවනේ අදට මගේ ප්ලාන්ට් සේල් එක අවසానයි. අද සේල් එකේ ඔයාලට අවශ්‍ය පැල තියෙනවා නම් 077යි 99යි 60යි 659 නම්බර එකට මට කෝල් එකක් හරි WhatsApp මැසේජ් එකක් හරි දාන්න. එහෙනම් ඉතින් යාළුවනේ මං ගිහින් එන්නම්. නැවත හමු වෙනතුරු සියලුම දෙනාට බුදු සරණයි.